කොහොම හරි නේද? Hi, මම දේවින්දු. මම ඉන්ටර්නැෂනල් ස්කූල් ටීචර් කෙනෙක්. මට ඉන්නවා අක්කයි නංගි දෙන්නේ. ඒ දෙන්නම මේ වෙද්දි මැරිඩ්. මේ වෙද්දි ගෙදර ඉන්නේ මමයි අම්මයි තාත්තයි විතරයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වයස අවුරුදු 30ක් වෙලත් මම තාම මැරි කරලා නැත්තේ ඇයි කියන එක. හැමෝම මගෙන් අහනවා ඇයි ඔයා තාම මැරි කරලා නැත්තේ? ඔයාට මේ වෙද්දි කෙනෙක් ඉන්නවද? තාත්තයි අම්මයි නැති දවසක ඔයා කොහොමද ජීවිතේට තනියෙන් මුහුණ දෙන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් මගෙන් අහනවා. ඉතින් මේ හැම දෙයක්ම මගේ ඔළුවට නම් හරිම හිසරදයක්. ඒ දේවල් එහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ වයස අවුරුදු 30ක් වෙලත් මම තාමත් මැරි කරලා නැති නිසා. මේ වයසින් අනිත් හැමෝම මේ වෙද්දි මැරි කරලා. ඉතින් මේ වගේ වෙලාවක මගේ ඔළුවට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනකොට මගේ මේ සිටුේෂන් එක කන්ට්‍රෝල් කරගන්න මම මේ ප්‍රශ්නෙට විසඳුම හොයන්නේ AI chatbot එකෙන්. ඉතින් මේ විදිහට AI chatbot එකෙන් මම ප්‍රශ්නෙට උත්තර හොයද්දි එයා විතරයි මගේ දිහා පුදුමෙන් බලන්නේ නැත්තේ. කෙලවරක් නැති කතාවක් ඉතින්. ඒ වගේ තමයි මට උත්තර හම්බෙන්නේ. මං හිතන්නේ අර chatbot වල different answer එකක් ලැබෙයි කියලා. but අපි බලමු. මේ chatbot නම් හරිම understanding. Wow. අම්මා වගේම මං ගැන හිතන කෙනෙක් මට හම්බ වෙයි. අපේ ජෙනරේෂන් එකේ ගොඩක් අය හැම දෙයකටම chatbots වලින් උත්තර හොයනවා. ඒත් කොයි තරම් දියුණු තාක්ෂණයක් වුණත් කෘත්‍රිම බුද්ධියට බෑ අම්මට තරම් අපිව හරියටම තේරුම් ගන්න. අම්මා ළඟ තියෙන සෙනෙහස ඒ සනීපය දෙන්න. ලයිෆ් එකේ සමහර දේවල් වලදී අපි අනිත් අයට වඩා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අම්මා කවදාවත් අපේ වෙනස්කම් ප්‍රශ්නයක් කරගෙන නැත්තේ අම්මා ගාව තියෙන කම්ෆර්ට් බව නිසා. අන්න ඒ වගේ තමයි ඔයාගේ ඇඳුම් වල ටෙක්ස්චර් වෙනස් වෙන එක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැත්තේ කම්ෆර්ට් තියෙන නිසා. අම්මා හැමදාමත් ඔයාට ඔයාගේ විදිහට ඉන්න දෙනවා වගේම කම්ෆර්ට් අපි හැමදාමත් ඔයාගේ ඇඳුම් වල ටෙක්ස්චර් එක ඒ විදිහටම තියලා දෙනවා. ඔයාලත් මාර වැඩ තමයි නේද කරන්නේ? මගේ රියල් කම්ෆර්ට් එක තමයි මගේ අම්මා. අම්මා වගේම කම්ෆර්ට්. Happy Mother's Day.